වාසනාවන්ත පින්වතුනි අද ඊටමත් වටිනා යුතුයකමක් ඥාති ධර්මයක් සත්පුරුෂ මහා පින්කමක් සිද්ධ කරපු අවස්ථාවක්. සේකරායගේ උපන්දින නිමිති කරගෙන චන්ද්‍රදාස කුමාරගේ මහත්මයා කල්යාණ මිත්‍රත්වයෙන් එතුමාට ආශිර්වාද කරන්න සුබ උපන්දිනයකට තෑග්ගක් වශයෙන් තමයි වටිනා පින්කම සිද්ධ කළ ආශිර්වාද කළේ. උපවේදී භාවය කෙලෙහි ගුණ දැක්වීම ප්‍රතිඋපකාර කිරීම බුද්ධ චරිතයේ පුරාම අපිට දකින්න ලැබෙන දෙයක්. අපේ මොමාගමනායක හඳුරු ඉතිහාසයේ පිළිබඳව සඳහන් කළා. ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගෙන සත්සති ගත කළා. දෙවෙනි සතිය උන්වහන්සේ ගත කළේ තමන්ට ප්‍රතිඋපකාර කිරීමක් වශයෙන් බෝසත් අවදියේ බුදු වෙන්න පිළිට දුන්නු උපකාර වෙච්ච සෙවන දුන්නු අසතු මොහොතිය දිහා සතියක් අනිමිෂ ලෝචන පූජාවෙන් උපහාර දැක්වුවා. ඒ කෙලෙහි ගුණ දක්වන්න ප්‍රතිඋපකාර කරන්න. ඉන් අනුතුරු බුදුරජාණන් වහන්සේට තිබුණා රජවරුන්ට සිටුවරුන්ට බණ කියන්න. බිම්බිසාර රජුරවන්ට ආරංචි වෙනවනේ ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ තමන්ගේ රටේ තමන්ගේ පාලනය යට තියෙන ප්‍රදේශයක කැලේ මේ වගේ තපස් රකින්න කෙනෙක් හොයලා බලන රාජපුරුෂයවල කවුද මේ කැලේ භාවනා කරන්න කියලා. සුද්ධෝදන රජුගේ පුතා කියලා දැනගෙන පණිවිඩ ඇරියා බුද්ධත්වයේ අවබෝධ කරගෙන පළමුවෙන්ම රජමාලිගාවට එන්න කියලා. බිම්බිසාර රජුව ආරාධනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම ආරාධනාව වාරගෙන එහෙම රජවරුන්ට බණ කියන්න ගියේ නැහැ. රජගහ නුවර ඉඳලා මාස දෙකක් පුරාවටම මේ බුදුහාමුදුරු බරණැසට වැඩම කළා. බරණැස ඉසිපතනාරාමයට වැඩම කරලා පළවෙනි ධර්ම දේශනාව ධම්සප්පවේද සූත්‍රයේ දේශනා කළේ පස්වක මහණුන්. එතනක් කෙලෙහි ගුණ දැක්වීම කෘතවේදී භාවයෙන් පෙන්වුම් කරන්න තමයි තමන්ට උපකාර කරපු පිළිද වෙච්ච පස්වක මහණුන්ට පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කළේ. බුදු වෙලා අවුරුද්දකට පස්සේ බුදුහාමුදුරු 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්ව අතට වැඩියා. ඒ සුද්ධෝදන පිය රජතුමා ප්‍රධාන ඥාතීන් සංග්‍රහ කරා. ඒකත් කෙලෙහි ගුණ දැක්වීම ලෝකයට පෙන්වනවා. ඒ වගේම තමන් හදාගත්ත මෑණියන් මහා ප්‍රජාපති ගෞතමිය රහත් තෙරණිය පිරිනිවන් පාපු වෙලාවේ බුදුහාමුදුරු ආදාන පෙරහැරේ පසුපස්සේ ගමන් කරලා මවට ගරු කරපු හැටි බණ පොතේ තියෙනවා. මේ සියල්ල බුදුහාමුදුරු සිද්ධ කළේ කෘතවේදී භාවය කෙලෙහි ගුණ දැක්වීමේ පාඩම ලෝකයට පෙන්වුම් කරා. කෙලෙහි ගුණ දැක්වීම. අද මේ පින්කම කරන්නේ කෙලෙහි ගුණ දැක්වීමක් කෘතවේදී භාවය. අපේ කුමාරදාස චන්ද්‍රදාස කුමාරගේ මහත්මයා තමන්ගේ ඈත අතීතයේ ඉඳලම එකට ව්‍යාපාර කටයුතු කරපු තමන්ගේ ජීවිතයේ ශක්තිමත් භාවය ඇති කරගන්න උපකාර කරපු මේ සේකර මහත්මයාට ඊබට් මහත්මයා තමයි නම ඇහුවේ. එතුමාට ආශිර්වාද කරන්න. දැන් අවුරුදු 80 ගණක් වෙනවා. තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගීව සුවපත් භාවයෙන් ජීවිතය ගත කරන්නට මේ පින්කම මහා ශක්තියක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ දන් දෙනකොට පරිවාර සම්පත්තිය ලැබෙනවා. සමාජයේ කීර්ති ප්‍රශංසා ලැබෙනවා. මරුණට පස්සේ සුගතිගාමී තැන්වල උපදිනවා කියලා. ඒ වගේම ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත්තීන් ලබාගෙන සමාජයේ ප්‍රභූත්වයෙන් ජීවත් වෙන්න. සමාජයේ නම්බුනාම සත්කාර සම්මාන ලබන්න. සමාජයේ කරුණම්බුනාම ලබන්න මේ දානයේ පරිත්‍යාගයේ හේතු වෙන ජීවිත ආලෝකමත් කරගන්න. ඉතින් මේ පවුලේ පින්වතුන් කොච්චර ශාසනය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන අයද? වික්ෂුන් වහන්සේලා වෙනුවෙන් තම යුතුයකම් ඉටු කරන අය. විශේෂයෙන් සුමනසේකර ඉෂ්ඨෝස් අධිපතිතුමා චන්ද්‍රදාස කුමාරගේ මැතිතුමා මේ ප්‍රදේශයේම සුමනසේකර ඉෂ්ඨෝස් ආයතනය බොහෝම ධාර්මිකව ව්‍යාපාර කරන ස්ථානයක් කියලා මිනිස්සු බොහෝ දෙනා කතා බහට ලක් වෙනවා. සාධාරණව හොඳ දේ විගුණමින් පාරිභෝගිකයන්ගේ ප්‍රසාදය දිනාගත් වෙළඳායතනයක් බවට පත් වුණා. එපමණක් නෙමෙයි අපේ නායක හාමුදුරුවෝ මතක් කළ පරිදි පන්සල් වලට පන්සල් හොයා ගිහිල්ලා ඒ පන්සල් සංරක්ෂණය කරනවා, අලුත් ඉදිකිරීම් කරනවා. ඈත පළාත්වල විහාරස්ථාන වලටත් ඒ තම යුතුයකම වගකීම කරනවා. එච්චර විතරක් නෙමෙයි තමන්ගේ සේවකයන්ට හොඳට සලකනවා. එයා නිවාස ආදී සකස් කරලා දීමින්
ඈත දුෂ්කර ගම්මානවල ජනතාවට යම් ශක්තියක් වෙනවා. ඒක තමයි අපේ වගකීම යුතුකම. යමක් කමක් තියෙන අය නැති බැරි අයට දෙන්න ඕනේ. ඒ වගේ විශේෂයෙන් තමන්ගේ යටතේ සේවය කරන අය සතුටෙන් කියලා හොඳට වැටුප් ආදිය ලබලා දෙන්න ඕන කියලා බණ පොතේ තියෙනවා. එහෙම හරියට එයාට ගරු කරලා ඒ අයගේ අඩුපාඩුකම් සකස් කරලා දුන්න වැටුපක් ගෙවනකොට ඒ අය අර පිරිමැස්මෙන් නාස්තිය අඩු කරලා හොරකම නැතුව බොහොම හොඳට ව්‍යාපාර දියුණු කරන්න උනන්දු වෙනවා. ඒක ඉතාමත් වටිනා කාරණාවක්. ඉතින් දරුවෝ තුන්දෙනා හොඳට උගන්වලා හොඳට අධ්‍යාපනයක් දීලා සිගාලෝවාද සූත්‍රයේ සඳහන් කරනවා යුතුයකම් පහක් දෙමව්පියෝ දරුවන්ට කරන්න ඕනේ. තමන්ට ශිල්ප ශාස්ත්‍රයේ දරුවන්ට දෙන්න ඕනේ. සුදුසු කල්ලි ආවා විවාහ කරලා දෙන්න ඕනේ. තීන දීපල සමසේ බෙදලා දෙන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා වටිනාම යුතුයකම තමයි පාපා නිවාරෙන්ති කල්යාණේ නිමේෂෙන්ති. දරුවෝ පාපයෙන් වළක්වන්න ඕනේ. යහපතේ යොදවන්න ඕන. කල්යාණ මිත්‍රත්වයට දහමට සංසලට යොමු කරන්න ඕනේ. මේ ඔබතුමත් මැදිනියා මේ කුමාරදාස මහනෝරා මහත්මිය දෙන්න මේ දරුවෝ පාපයෙන් වළක්වලා තියද මේ දරුවෝ සමාජයේ නිවැරදිව රැකී ආරක්ෂා කරන හොරමරකම් කරන්නේ නැතුව තක්කඩිකම් කරන්නේ නැතුව නීති විරෝධී වැඩ කරන්නේ නැතුව ඒ දරුවෝ හොඳට හදලා තියෙනවා. ඒ නිසා මේ අය සමාජයේ කරදරයක් නැතුව දරුවෝ තුන්දෙනාම ජීවත් වෙලා ලැබිච්ච එළිවරු ඒ බෑනවරු හොඳ අය ලැබුණා. ඒ නිසා ඒක තමයි වටිනාම යුතුයකම මේ දරුවෝ පාපයෙන් වළක්වලා යහපතේ යොදවලා ධර්මයේ යොදවලා කල්යාණ මිත්‍ර ඇතුළත මහා සංඝරත්නය ඇතුළත ලබලා දීලා. ඉතින් ඕමාගම සුගති විහාරා විහාරස්ථානෙ මුල් කරගෙන බොහෝ ශාසනික කටයුතු සිදු කරනවා ආධාර උපකාර කරනවා. අපේ විහාරස්ථානේ වාර්ෂිකව පොසොන් පෙරහැර සදා මහ විශාල ශක්තියක් වෙලා ඔබතුමාලා කටයුතු කරන මේ දරුවෝ දෙන්න පෙරහැරේ නිලමේවරු වශයෙන් කටයුතු කරනවා. ඉතින් අපිට ලොකු උපකාරවන්තව තමයි. ඒ ඔබතුමා අපට බෝධි මාසයේ ළඟ පින් පෙට්ටිය සකස් කළා. ඉතින් අවුරුදු මාසයේ ලයිට් බිල ආවරණය කරගන්න පුළුවන් ඒක. දරුවෝ 300ක් ඉගෙන ගන්නවා. ඒ අයින් ඉතල ලොකු ගැටලුවකට පස්සේ ඔබතුමා මේ පින් පෙට්ටිය හදලා දීපු එකෙන් මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. 34000 මාසයකට පාරේ යනයි දානවා ඒක. ඒ නිසා ඒකට අපි ඔබතුමාට පින් දෙනවා. අපට ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා කුමාරගේ මහත්මයා හැමදාම අනුන්ට පිළිද වෙන අය ආම්දුරන් අපේ ආම්දුරෝ කියන ඇඟීමෙන් බොහොම ගෞරවයෙන් කවදාවත් ආම්දුරුන්ට දුෂ්පරොස් කියන්නේ නැහැ. නින්දා අපහාස කරන්නේ නැහැ. වැරදි දැකලා තැන් වල කියවන්නේ නැහැ. ඔබතුමාලා හරි වටින්නේ ඒකයි. ආම්දුරන්ට අපේ ආම්දුරෝ කියන ඇඟීමෙන් තමයි මේ හැමදෙනාම මේ ගෙදර ඉන්න සියලුම දෙනා අපිට බොහොම ලෙන්ගත්ව අපේ මේ ව්‍යාපාර කරන හැමදෙනාම මේ අපේ පුරාණ විහාරස්ථානේ අසරණේ අපේ මේ තිරින නේද නේද? එතුමාගේ සම්බන්ධ වුණා. ඒකත් අපේ ප්‍රධාන දායක මහත්මයා කෙනෙක් එතුමා ආනන්ද නේද? ආනන්ද මහත්මයා. ඒකට ලොකු ශක්තියක් ඒ දියණිය අපේ දහම් පාසල ඉගෙන ගත්තා. ඒ අය බොහොම සමාජයට ප්‍රයෝජනවත් සත්පුරුෂාය ධාර්මික ව්‍යාපාර කරන අය නිසා ඔබට අපි ආශිර්වාද කරනවා. ඉතින් චන්ද අබේසේන අයියා චන්ද්‍රදාස අයියා මේ කුමාරගේ මහත්මයා මේ අය මේ තුනුරුවන්ට බොහෝම ගෞරවයෙන් කටයුතු කරමින් ඕවාග සුගති විහාරාමේ ධාතු මන්දිරයක් ඉදි කරලා ඒවා කියලා නෙමෙයිනේ තමන්ම දැක්ක අඩුපාඩු බොහෝ පන්සල් වලට ඔබතුමා මේ ලංකාවේ බොහෝ විහාරස්ථානවල අඩුපාඩු දැකලා උගලගන්දි චෛත්‍යයක් හැදුවා. හරි වටින වැඩ මේ ශාසනයේ උන්නතියට රජවරු කරපු දෙයක් ප්‍රභූවරු කරපු දෙයක් මේ ශාසනයේ උන්නතියට මිනිසුන්ගේ ප්‍රසාදය ඇති වෙන විදියට විවිධ තැන්වල මේ කටයුතු කිරීමක් වටිනවා. ඉතින් අපේ පඤ්ඤාරාම නායක ආම්දුරෝ ඉතින් මේ තැනක වැඩ ඉන්නවා නම් ඒක මහා වටිනවා. දැන් පෝරේ ආම්දුරෝ නැති අඩුව අපිට දැනෙනවා. සෝබිත ආම්දුරෝ වෙල්ලන් එලාම්දි පඤ්ඤාරාම නායක ආම්දුරෝ වැනි විදියුරුංග නායක ආම්දුරෝ වැනි මේ ඉහළ මට්ටමේ අපේ සිල්වත් ගුණවත් යතිවරු මේ ශාසනයේ වැඩ ඉන්න තුරු ශාසනයේ ශෝභාමත් වන්නේ. උන්වහන්සේලා මේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා අපවත් වෙන තුරු මේ ශාසනය වෙනුවෙන් මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අධ්‍යාපනයේ මහා මේවරක් කරනවා. අපේ නායක හාමුදුරුවන්ටත් අපි ආශිර්වාද කරමින් මේ මහා සංඝරත්නයටත් ආශිර්වාද කරමින් සේකරය උපන් දින නිමිති කර තුමාට නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් චන්දදාස කුමාරගේ මහත්මයා නෝනා මහත්මිය දරුවන් මේ සහෝදර සහෝදරාදී මේ හැමදෙනාටම අපි ආශිර්වාද කරන දුක් නිරෝගීව වාසනාවන්තෝ ජීවිත ගත කිරීමට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරන දානේ ආනිසංස ප්‍රබලයි මේක අනුගාමික නිදානයක්
පුණ්‍ය නිධානයක් මේ තැන්පත් කරගත්තේ. ඔබ විවිධ රක්ෂණ ක්‍රම භාවිතා කරේවා මෙලව සඳහා පමණයි. අද මේ තැන්පත් කරගත්ත මේ රක්ෂණය, මේ අනුගාමික නිධානය, පුණ්‍ය නිධානය මෙලවත් පරලවත් දෙලොවම ජය ගන්න පුළුවන් වටිනා නිධානයක් ඔබ තැන්පත් කරගත්තා කියලා සිතේ ප්‍රසාදයේ සතුට ඇති කරගන්න. පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තං පුනප්පුනං කම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින්කම් කරන්න ඕන, නැවත නැවතත් පින්කම් කරන්න ඕන. පින්කම් නොකරන වෙලාවට කළ පින්කම් මෙනෙහි කරන්න ඕන. පින්කම් වලට ආශාව කැමැත්ත දක්වන්න ඕන. පින්කම් නොකරන වෙලාවට කළ පින්කම් මෙනෙහි කරන්න ඕන. ඒක අපේ ජීවිත ආලෝකමත් කරනවා, සැපවත් කරනවා. මේ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් මොනවා තිබ්බත් අපි වයසට ගිහිල්ලා මැරෙන්න යනකොට මොකක්වත් අපිට මතක් වෙන්නේ නැහැ. මැරෙන්න යනකොට අපි සතුටු වෙන්නේ අපි මෙච්චර පින්කම් කළා. පන්සලට මෙච්චර ආධාර උපකාර කරා. දුප්පත් ජනතාවට මේ වගේ සුඛ සාධන කටයුතු කළා. එයාට ශක්තියක් වුණා කියලා ප්‍රමාණ සතුටක් ලබනවා. ඔය ගමේ ඉන්න වයසක අය අපිට ඇවිල්ලා ඒවා කියනවා. අම්දුන්නේ මේ ධර්මශාලාව ඇදුවේ අපි, විහාරය ඇදුවේ අපි, පෙරහැර කිරුවේ අපි, මේ බෝධිපාකාර ඇදුවේ. හරි සතුටකින් ඈ කතා කරනවා. හැබැයි මට මෙච්චර ඉඩම් තියෙනවා, මට මෙච්චර සල්ලි තියෙනවා, බැංකුවේ මෙච්චර කෝටි ගණන් වාහන තියෙන කාටවත් එහෙම සතුටක් ලබන්න බෑ. සතුට ලබන්න පුළුවන් එකම දේ තමයි සමාජ සේවාව සහ පින්කම්. ඒවා සිහි කර කර තමන්ගේ ජීවිතය සතුටෙන් ගත කරන්න පුළුවන් නිසා මේ වෙලාවේ කල්පනා කරලා දාමත් අලංකාර දානශාලාවක් පිළිවෙල එකක් වටිනවා. සක්කච්ඡාන් දානන් දෙති. පිළිවෙලකට ලස්සනකට දැන් බුදුහාමුදුරන්ට මේ බුද්ධ මන්දිරය සකස් කළා. අර බුද්ධ පූජාව තියෙන කොටත් මේක නම දැක්කේ නෑ. අර එක පිඟානකටම ඔක්කොම ව්‍යංජන ටික බෙදලා ඊට වඩා වෙනම බුදුහාමුදුරන්ට පූජා කරනවා නම් ආනිසංස වැඩි. දැන් මේ වෙනම ටිකේ ගොඩක් තැන්වල පෙරේත අටුව වගේ බුදු පූජාව තියන්නේ. එහෙම නෙමෙයි බුදුහාමුදුරන්ගේ ඉහළම අග්‍රම දායකත්වය බුදුහාමුදුර දෙන්නේ. ලස්සනට පිරිසිදු ලස්සනයි වගේ කියනකොට ලැබෙන ආනිසංසය වැඩි කියලා සඳහන් කරලා තියෙන නිසා සක්කච්ඡන් දාන, සකසා පිළිවෙලකට ප්‍රණීත දාන දෙනකොට, තමන් කන බොන දේවල් දෙනකොට ආනිසංසය වැඩි කියලා. ප්‍රණීත දාන කියන්නේ. ඒතර අද දූරියන් තිබුණා, විවිධ දේවල් දෙන්නේ ජපානයේ ගෙනාව රටේ තිබුණා විවිධ දේවල්නේ. ඒකත් ආනිසංස වැඩි කියලා බලපොතේ තියෙනවා. ප්‍රණීත ආකාරයෙන් තමන් කැමති දේවල් දන් දෙනකොට කැමති දේවල් ලැබෙනවා කියලා. නිසා ඒකත් තේරුම් අරගෙන ලස්සනට මේ අට පිළිකර අරවේවා ගොඩක් අද මේ පූජාවට සිද්ධ කළා. ඒක පින් සිද්ධ වෙනවා ඔබට. අනුගාමික නිධානයක්, පුණ්‍ය නිධානයක්, ලස්සන බුද්ධ මන්දිරයක් සකස් කරලා අපි වඤ්ඤාරාම නායක හඳුන් වැඩම කළා. දියුරුංගල නායක හඳුන් මේ අලුතෙන් අභිනව නායක පදවියක් හම්බුණා. ඉනිතුම්පත්වේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තිනියාවල අපේ නායක හඳුරු පන්සලේ අභිහාරාධිකාරී හඳුරු මේ මහා සංඝරත්නය වඩම්මවාගෙන මහා පින්කමක් සිද්ධ කරගත්තා. සසර ගමන සුවපත් වේවා. මරුණට පස්සේ සතර අපායකට නොඇති දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් ලැබේවා. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය ලැබලා නිර්වාණ අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ නමින් මිය පරලෝකීය යාචිලා සියලා දෙවෝපියන් අම්මා තාත්තා ඇතුළු මිය පරලෝකීය සහෝදර සහෝදරාදී මියගිය දෙපාර්ශ්වයේම හැමම ඥාතීන්ට මේ පින් ලැබේවා. ඕමාගම සිරි ධම්මහාමුදුරන් වහන්සේ එවැගේම චන්ද්‍රදාස කුමාරගේ මහත්මයාගේ දෙමව්පියෝ, නෝනා මහත්මියගේ දෙමව්පියෝ, මිය පරලෝකීය හැම දෙනාටම දේවි කුමාරගේ මහත්මයාගේ සහ බේබි නෝනා උපාසිකා මාතාව, එවැගේම ජේන් නෝනා රංගල මෑණියන්, ෆ්‍රැන්සිනාමි මාතාව, සේතන් සිඤ්ඤෝ මහත්මයා, ඒ ගුණවීර මහත්මයා, නුවන්දලාලි මහත්මයා, සේනාරත්න අමරසිංහ විදි මේ අයත් හරි වටිනා ජීවිත ගත කරපු අය. අපේ නුවන්දලාලි මහත්මයා, සේනාරත්න අමරසිංහ මහත්මයා මේ අයත් බොහෝම ශාසනය වෙනුවෙන් කටයුතු කරන ලීලානන්ද ඉතිආරච්චි සහෝදරයා ආදී ඔබ නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ අයගේ සසර ගමන සුවපත් වේවා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ලෝකයේ ශාසනය අපව ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියන්ට මේ පින් ලැබේවා. දිව්‍යෝ පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා දෙවියන්ට පින් දෙමු. අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු තුන්වත් මහා සංඝරත්නයටත් ඔබ හැම දිනාටම නිරෝගී භාවයේ චිරජීවනයේ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से दिविसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो लोकरितो अनुत्तरो पुरुषधम्मसारथि सखादेव मनुष्यानं बुद्धो भगवाति स्वाहातो भगवता धम्मो सन्दिग्धिको वकारिको एपासिको गणैको पश्चात्तां वेदितव्यो विज्ञायेति पटिपन्नो भगवतो सावक संघो पटिपन्नो भगवतो सावक संघो नाय पटिपन्नो भगवतो सावक संघो स्वामीचि पटिपन्नो भगवतो सावक संघो रवितं चत्तारि पुरुष युगानि अट्ठ पुरुष पुत्ररायेष भगवतो सावक संघो आवनेयो दक्षिणेयो अंजलि करणीयो अनुत्तरं पुण्यकृतं लोकसाधीतेन सत्यवच्चेन ते जय मंगलम् एतेन सत्यवच्चेन ते जय मंगलम् एतेन सत्यवच्चेन ते जय मंगलम् यं किञ्चित्तं विदवापुरं वा सत्येषु आयं रत्नं पणितं नमो समन्वति तथागतेन यं विरुद्धे रत्नं पणितं एतेन सत्येन सुवच्चियोतु स्वयं विरागम् अमृतं पणितं यजज्जगा सख्यमुनि समाहितो न तेन सम्मेन समाधिः यातिब्रह्मे रत्नं पणितं एतेन सत्येन सुवच्चियोतु केनं पुराणं भवन्मत्ति सम्भवं निरस्तचित्ताय सिके भवस्मिन् देहेन बीजाविर्विच्ඡन्ता निभ्रन्ति धीराय कायं पतितो इदम्पि संगे रत्नं पणितं एतेन सत्येन सुवच्चियोतु भगनीयमस्तकुशलेन यन्तं सङ्गं विषयिच सप्तो जोच सुजोच सुरजोरस्तमुवनतिमानि संतुष्टकोच शुभरोच अपरिच्योच सर्वप्रवृत्ति संप्रीन्द्रियोच निपकोच अपगम्भो कुलेषु अनुविद्यो न च बुद्धं समाचरे किञ्चिदेन निन्यो सवेरुपवदेयं सुखिनो वाकेमिनो हन्तु सभ्ये सत्ता भवन्तु विदत्ता एके जीवानतो सत्ये रसावातावरावानवशेषाधिकावाये मान्तावा मध्यमारस्यकानुपतुलादिष्टावा एवाद्दिष्टा ये चतुरे वसन्ति अविदूरे भूतावा सम्भवे श्रीवा सभ्ये सत्ता भवन्तु सुखिदत्ता न फलो परं निकुप्येत नाति मन्येत कष्टदिनं कञ्चिव्यारोचना पठितसंज्ञानान्यमन्यस्य दुःखमिच्छेय माता यथानियं पुत्रं आयुषा एकपुत्रमनुरक्षे एवं विसप्तभूतेषु मानसम्भावे अपरिमाणं मृत्तं च सप्तलोकस्मिन् मानसम्भावे अपरिमाणं मृत्तं मधोजगिरियं च असम्भादं हरेरं असपत्तं दिक्खं चरन्निसिंहो वासयानो आयावतस्य जगतो एकं सविमलितेय ब्रह्ममेकं व्याहं निजमावोदितें चानुकलं शीलवादर्शनेन सम्पन्नो कामेषु विनय्यकेतं हैषासु गब्बदेयं विभज्यन्तु सब्बरोगो विनाशतो माते भवत्वन्तरायो सुखीर्दीर्घायुको वदन्तु सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बबुद्धानुभावेन सदा सुस्ति भवन्तु ते भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बधम्मानुभावेन सदा सुस्ति भवन्तु ते भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बसङ्घानुभावेन सदा सुस्ति भवन्तु ते अभिवादनशीलिष्य नित्यं मत्तपचायिनो चत्तारो धम्मा वर्धन्ते आयुवन्नो सुखं बलं आयुरारोग्य सम्पत्ति
සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු සෙවනදී කෙලෙස් පිසැලූ සමීද පිට දුන් බෝධි මූලේ මලින් ගවසා පැනින් නාවා පතයි තන්හා මහත් ආශා මුලාගිනි දැන් දවාගිනිලු ලෝනිවන්නට වඩිනු මැනවේ දහම ඔබගේ නමින් සිතැඟී යුද වදින්නට බොහෝ දෙනෙකි නමුදු ඔබ මග දිවි ගෙවන්නට ශේෂ වූ යම් කෙනෙක් නොමැති මුලාගිනි දැන් දවාගිනිලු ලෝනිවන්නට වඩිනු මැනවේ සිහිල් සහන් දම් සුවින් සදා පහන් සරින් සිත් සතන් නිවාලු මහා කරුණා ගුණින් පූරිත තිලෝකුරු සම්බුදු පියේ මුලාගිනි දැන් දවාගිනිලු ලෝනිවන්නට වඩිනු මැනවේ මුලාගිනි දැන් දවාගිනිලු ලෝනිවන්නට වඩිනු මැනවී